මෙතන ක්‍රිස්තියානියා ඉන්නවනේ. මම එයාට කියන්නම්. යේසුස් වහන්සේ කියපු කතාව. මේක හරි ප්‍රසිද්ධයි. මේ කම් වලට ගැහුවොත් මොකද කරන්න හිරේ? අනික් කම් වල අල්ලන්නේ. ඔක තමයි ප්‍රසිද්ධ කතාව. තව කිව්වා. මොනවද තව කියනවා පින්වතුනි? ඔබගෙන් ෂර්ට් එක ඉල්ලුවොත් කෝට් එකක් දෙන්න කියලා. ඒ ඔක්කොම කියන්න කලින් මොනවද කියනවා පින්වතුනි? නරක නැగిලා එන වෙලාවට ඒකට විරුද්ධ වෙන්න යන්න එපා කියලා. දැන් අපි ගැඹුරු අර්ථයෙන් තේරුම් ගන්න. ඒකයි නේද? ඔබ මොකකින් හරි හැදෙන්න එච්චරයි. මේක අවබෝධ කරගන්න සබදාම අවබෝධ කරගන්න මොකකින් හරි තියෙන. නරකට එරෙහිව නැගෙන්න එපා කියලා. එතන නරක කියලා හඳුන්වලා දීලා තියෙනවා. මොකද මිනිස්සු නරක කිව්වහමනේ ඔක තේරුම් ගන්න. හොඳට එරෙහිව නැගී හිටින්න එපා කිව්වනම් මොකද වෙන්නේ? දැන් ඒක ගැලපෙන්නේ නැහැ ඒක අයින් වෙනවා. දැන් නරකට එරෙහිව නැගී හිටින්න එපා කිව්වහම දැන් තේරෙනවා කාරණා. නරකට එරෙහිව කියලා කියන්නේ පින්වතුනි. මේ සබදාම සම්ප්‍රයුක්තයට එළඹෙන මොහොතේ ඒකට එරෙහි වෙන්න එපා. ඔය කිව්වේ මේකට කණේ පාරක් කෑහම අනිත් එකත් අල්ලලා ඇබියුස් වෙන්න කියලා නෙමෙයි පින්වතුනි. ඔබ පැරබල්ස් නේ. උඩින් තියෙන අර්ථය ගන්න යන්න එපා ඔය. මේකට කණේ පාරක් වැදුනහම මම කරන්න තියෙන්නේ ඒක ඇක්සෙප්ට් කරන්න කියන එක තමයි පින්වතුනි අනිකත් අල්ලන්න ලෑස්ති වෙන්න කියලා කියන්නේ. ඒක ඇක්සෙප්ට් කරන්න කියලා කියන්නේ ඇයි? සබදාමේ සම්ප්‍රයුක්තය ඔය ආවේ පින්වතුනි. ඒ සම්ප්‍රයුක්තය ඇක්සෙප්ට් කළේ නැත්තම් ඊළඟ එක අල්ලන්න හිතෙන්නේ නැහැ නේද පින්වතුනි? ඔන්න ඔය පොයින්ට් එක ගැන හොඳට අල්ලගන්න. සබදාම දැන් යාගේ අන්තිම තැනට ඇවිදilla තියෙනවා. දැන් සම්ප්‍රයුක්තය දෙන්න ඇවිදilla. ඒක තමයි පටාස් ගාලා වැදුනේ. දැන් ඔන්න ඕකත් එක්ක ඔබ එකඟයි නම් ඒ මොහොතේම අනික් කම් වලටත් පාරක් වැදීම සම්බන්ධව ඔබට ප්‍රශ්නයක් නැති වෙනව නේද පිටින්? ඒ කියන්නේ අනික් කම් වල අල්ලගෙන ඉන්නා මේකට ගහන්න කියන එක නෙමෙයි පිටින්. ෂර්ට් එක නම් ඉල්ලන්නේ කෝට් එකක් දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා හිතන්නේ. ඒ තරමට ලෑස්ති වෙන්න කියලා. ඒ තරමට මේ සබදාම අවබෝධ කරගන්න කියලා. සම්ප්‍රයුක්තය එන වෙලාවට ඒකට එරෙහි වෙලා වැඩක් නැහැ. කම්මුලට පාර වැදිච්ච වෙලාවේ දැන් ඒකත් එක්ක එකඟ වෙන්නයි තියෙන්නේ. ඒ එකඟ වීම තමයි අනික් කම්මුල කියලා අදහස් කරන්නේ. මේ ලෝකේ පහළ වෙච්ච යතිවරුන්ගේ තියෙන මහා ශ්‍රේෂ්ඨ කියමන් හරි ප්‍රසිද්ධයි නේ ඔය කියමන් ඒකයිද අහලා තියෙනවා නේද අපි ඉස්සර වීරොටක් කියනවා එක කම්මුලකට ගැහුවොත් අනිත් එක නම් අල්ලහන්න නැත්නම් ඒකට ගහයි කියලා. මේක අල්ලගත්තාම දැන් ගහන්න වෙන්නේ අතටනේ. ඒක නිසා අපි එහෙම ඒ ආවනේ මේ ලෝකෙ පෙන්වතුනේ විවිධ බෞද්ධ අය අතරත් ගොඩාක් ඕක තියෙනවා නේ. ක්‍රිස්තියානි අය අතරත් තියෙනවා බෞද්ධ අය අතරත් තියෙනවා හැමෝම ඕවා පාවිච්චි කරනවා ඒක. මයිද ඔය වචන කියන්නේ ඇයි කියලා දන්නව නේද? ක්‍රිස්තියානි අය බෞද්ධ අය කියලා කියන්නේ ඇයි කියලා දන්නව නේද? එනවනේ. මොකද ඔය වෙන් කරන තාක්කල් අපිට මේ ගමන යන්න පුළුවන්. නමුත් නිවන් දකින්න වෙන්නේ නෑ මතක තියාගන්න. ඔය එකක්වත් මම මේ කටින් කියන එකම වචනයක්වත් නිවනෙන් පරිබාහිරව කියන ඒවා නෙමෙයි. නමුත් සමහර වෙලාවට අපිට ඒවා පාවිච්චි කරන්න වෙනවා. ගෑණියෙක් මිනිහෙක් ඇත්තෙත් නැත්නම් වෙනතනේ. ඕක කොහෙද තියෙන්නේ? ඒක හැමතිස්සෙම මතක තියාගන්න මම මෙහෙම කියද්දී. දැන් ලෑස්තිද ඔබ? කවුරු හරි කනට ගැවුවාම අනිත් එකත් අල්ලන්න. ඔන්න ඕකට ලෑස්ති වෙන්න. දැන් ඔබට තේරෙනවද මොන තරම් ගැඹීර අර්ථයක්ද මේ ගැබ් වෙලා තියෙන්නේ කියලා.
සබාධම ඇක්සෙප්ට් කරා. ඔබ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. මේක ඉතින් කැමැත්ත තියාගෙන කරන්න බෑ. සබාධම ඇක්සෙප්ට් කරන්න පුළුවන් තැනකදී රහත් වෙනකොට ඒක. නැත්නම් සෝතාපන්න ඵලයේ ඉඳලා තමයි යෝග ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙන ටික ටික ටික. එතකන් කරන්න බෑ තැනක. මොකද මම ඉන්නවා කියලා මේ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙනකොට පෙන්වතුනේ ඔබට හිතෙනවා මම ඉන්නවා කියලා හැඟෙනවා කියලා 100%ක්ම. මේ හැඟීමක්. හැබැයි මම ඉන්නවා කියලා දැනෙනවා. ඒක හැඟීමක් කියලා වැටහෙනවා. සෝතාපන්න වෙන්න කලින් ඒක හැඟීමක් කියලා වැටහෙන්නේ නැහැ. පෙන්වතුනේ කවුද? මං. කෙලින්ම මං. රහත් ඵලයටපත් වෙනකොට පෙන්වතුනේ අර මම ඉන්නවා කියන හැඟීමවත් එන්නේ නැහැ. ඔන්නෝක තමයි මාර්ගයේ තියෙන්නේ. ඇක්සෙප්ට් කරන්න. ඇක්සෙප්ට් කරන්න තියන්නේ අපි දැන් කතා කරමු දාන්නේ. මේ දහම ඔබට වටින්නේ ඒකයි පෙන්වතුනේ. ඔබ භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඕන ඕක නිසා. නැත්නම් ඔබ නිකන් දුක් විඳිනවා කියලා. නිකන් දුක් විඳිනවා. මේ දක්වා දුක් විඳලා තියෙන ඕක නිසා. ඉස්සරහට දුක් විඳිනවා. ළමයි නිසා දුක් විඳින්නේ නැහැ. බිරිඳ නිසා ස්වාමි පුරුෂ නිසා දුක් විඳින්නේ නැහැ. එහා ගෙදර මෙහා ගෙදර නිසා දුක් විඳින්නේ නැහැ. සද්ද විහාරික භික්ෂූන් නිසා දුක් විඳින්නේ නැහැ. කිසිම කෙනෙක් නිසා දුක් විඳින්නේ නැහැ කවුරුත් වෙන්නේ. දුක් විඳින්නේ සබාධම ඇක්සෙප්ට් කරගන්න බැරි නිසා. සබාධමට එකඟ වෙන්න බෑ. ඒක නිසා අර මහා කළු ගලක ඔලුව හප්ප ගන්නවා. ඔය හැම මොහොතකම ඕක තමයි වෙන්නේ. අර මහා කළු ගලේ ඔලුව හප්ප ගන්න.